www.readsrilanka.com විස්වයම සිසාරා ගුවන් තලය විනිවිද ඔබ වෙත එන readsrilanka.com Read Sri Lanka Read Sri Lanka readsrilanka.com Read Sri Lanka Our radio vision, the most reliable read. www.readsrilanka.com www.readsrilanka.com Face to face ඇත්ත ඇති සැටියෙන් දැනගන්න. පාට කණ්ණාඩි ඉවතලා මහ පොළවේ දෙපයින් සිට ගනිමු. Face to face සංවාද අඩහෝරාව. අද වෙන විට ජනතාව අතර ප්‍රචාරයක් කමින් තියෙනවා. සරත් ෆොන්සේක මහතා ඇතුළු ඔබ පක්ෂයේ ආණ්ඩුවට යන බව. ඇත්තටම එහෙම ගනුදෙනුවක් තියෙනවද? එහෙම සම්බන්ධයක් ඇති වීමට බලාපොරොත්තු වෙනවා. නෑ, ඇත්තටම කිසිම දවසක කිසිම තැනක සාකච්ඡාවක් නැහැ. අපි කතා කරලවත් නැහැ එහෙම දෙයක්. මම හිතන්නේ මහජනතාව තේරුම් ගත යුතුයි අපි විතරයි පක්ෂයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික විතරයි මේ ආණ්ඩුවට කෙලින්ම දොස් පවරන එකම පක්ෂය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම එකක් අපි කවදාවත් කරන්නේ නැහැ. අපි ආණ්ඩුවට යන්න අවශ්‍යතාවය ඒ විතරක් නෙමෙයි අපිට ආණ්ඩුවට යන්න අවශ්‍යතාවයක් තිබුණා නම් ජෙනරල් සරත් සංසේක මහත්මයා අවුරුද්දකමාරක් ඉඳගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති එක්ක දේශපාලන කරන පක්ෂයක් බවට තියෙනවා. ඊට අමතරව අපි අපේම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියන පක්ෂය හදාගන්න අපි බලනවා. ඉදිරියේදී ජාතික සංධානයක් හැටියට අපිට ඉදිරිපත් වෙන්න. මම හිතනවා මේක උගම කරගෙන යන්නේ මහ ජනතාව අද උගක් වෙලාවට ජෙනරල් සරත් සංසේක මහත්මයා වටා රොක් වෙනවා යන තැන. ඉතින් ඒකට පොඩි බාක් හැටියට කරනවා. මම හිතන්නේ ඉදිරි කාලයේදී අපි මොකද කරන්න යන වැඩපිළිවෙල මේ රටේ හැමදෙනාටම අපි දැනුවත් කරනවා. රජය හෝ ජනාධිපතිවරයා ආදරත් ඔබ පක්ෂයට සම්බන්ධ වෙන්නේ අපිට දැනට එහෙම ආරාධනා කරලත් නැහැ. අපි ඒ ගැන හිතලත් නැහැ. විශේෂයෙන්ම අපි ඒ වගේ ආරාධනාවක් අපි ලබා ගන්නවා නම් ඉස්සෙල්ලාම මේ රජයේ තියෙන දූෂණ වංචාව නවත්තනවා කියන පොරොන්දුව දෙන්න ඕනේ. ඊට වඩා ඒ වගේම මහ ජනතාව අධිතාම තමාරුවෙන් ජීවත් වෙන සත්‍යයකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක අම ලැබලා දෙනවද කියන ඒවා මම හිතන්නේ අපිට පක්ෂයක් හැටියට අපේ පක්ෂයට වඩා අපි මහ ජනතාව ගැන හිතන පක්ෂයක් බවට අපි පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි තීරණයක් කරගෙන අපි ඉදිරිපත් වෙන්නේ අපි බලාගත යුත්තේ මහ ජනතාව මිස අපේ පක්ෂය සහ ආණ්ඩුව රැකීමේ දේවල් නෙමෙයි. ඉතින් මම හිතනවා ජෙනරල් සරත් සංසේක මහත්මයා දේශපාලන ප්‍රතිපත්ති හුඟක් ඉන්න දේශපාලන නායකයන්ට වඩා වෙනස්. එතුමා හැම වෙලේම රටේ මහ ජනතාව ගැන හිතලා ක්‍රියාත්මක කරන කෙනෙක් හැටියට මම හිතනවා අපිට දුකෙක් හොයන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ වගේම සරත් ෆොන්සේක මහත්මයා නායකත්වය ගන්න ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඒ කියන්නේ කොහොමද ජනතාවට විරුද්ධ දෙතුමත් එක්ක සම්බන්ධ වෙන්නේ? මොකක්ද ඒකේ වර්තමාන තත්ත්වය? නෑ, දැනට අපි මැතිවරණ කොමසාරිස් හරහා අපි ඒ පක්ෂය ලියාපදිංචි කිරීමේ වැඩ පිළිවෙල කරගෙන යනවා. ඒ පක්ෂය සියලුම දේ සාර්ථක වුණාට පස්සේ අපි මහ ජනතාව අතරට ගිහිල්ලා මොකද අද හුඟ දෙනෙක් අපෙන් අහනවා අපේ සමාජිකත්වය ලබා ගන්න. නමුත් අපි ඒක දැනට පොඩ දාලා තියෙනවා. මොකද මේ තීරණ ටික හරි විදිහට එනකන් ඊට පස්සේ අපි ආසන පමණක් නෙමෙයි නගරවලට ගිහිල්ලා ගම්වලට ගිහිල්ලා සමාජිකයන් බඳව ගන්න අතර අපි දැනුවත් කරන අපේ දේශපාලන ප්‍රතිපත්තිය මොකක්ද කියන එක. ඉතින් අද මම හිතන්නේ ප්‍රධානම පක්ෂ හැම එකකටම එපා වෙච්ච දේශපාලන මතයක් මහ ජනතාව අතර තියෙනවා. ඉතින් ඉදිරියේදී මම හිතනවා වෙනස් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ඇති කිරීම අවශ්‍යතාවය අපිට නෙමෙයි මහ ජනතාවට දැනලා තියෙන. ඉතින් මම හිතනවා දවස්තාවක් මේ පක්ෂය හරහා මේ රටේ හරි දේ කිරීමේ දේශපාලන ඇමතිවරුන් බිහි කිරීමේ ක්‍රියාදාමයක් එක්ක ඉදිරියට යන්න බලක් අපි ඉදිරියේදී දියත් කරනවා. ඒ වගේම
සරත් ෆොන්සේකා මහත්මයා නිදහස ලැබීමෙන් පසු පොදු විපක්ෂයක් ගොඩනැගීම ගැන සාකච්ඡා කරනවා ගොඩනැගීමට කටයුතු කරනවා කිව්වා. මේ ඇත්තටම දැන් වත්මන් තත්ත්වය කොහොමද? ඒ කියන්නේ ජනතා මිත්‍රමුණයි එක්සත් ජාතික පක්ෂයයි තමයි මුලින්ම ඒ කියන්නේ සම්බන්ධ වුණේ ඒ පක්ෂ හරහා තමයි පොදු අපේක්ෂය හැටියට ඉදිරියට ආවේ. එතකොට දැන් ඒ පක්ෂ දෙකත් එක්කදී ඒක සම්බන්ධය කොහොමද ඉස්සරහට පොදු විපක්ෂ? දැනට ඇත්තපගේ කාලෙම අපි කරේ තුවා නිදහස් වුණාට පස්සේ හුඟක්ම මේ ආගමික කටයුතු වල යෙදිලා ඒ වගේම අපිට හුඟක්ම කිට්ටුවෙන් උදව් කරපු අය බැහැ දැකලා විශේෂම ආගමිකයෝ ඒ වගේම දේශපාලන නායකයෝ බැහැ දැකලා ඒගොල්ලන්ට ශ්‍රුතිය පුද කිරීමේ වැඩපිළිවෙලක් ඊට අමතරව යන තැන මහ ජනතාව රොක් වෙනවා ඒගොල්ලන්ට මේ මහ ජනතාවත් කරා අපි කොතරම් පුදුගුණ සලකන පුද්ගලයා හැටියට අපිට කරපු සේවය විශේෂයෙන්ම එතුමා හිරගෙදර ඉන්නකොට කරපු සේවය ගැන අපි ඒ පිටිකෝගේ කාලේ ක්‍රියාත්මක වුණේ. ඉතින් ඉදිරි කාලේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රධාන පක්ෂ එක්ක සාකච්ඡා කරන්න. මොකද මේ රටේ අපිට අද දකින්න එක දෙයක් තියෙන පොදු විපක්ෂයක් ඇවිල්ලා මේ කරන වැරදි වැඩපිළිවෙල නවත්තලා මේ රටේ මහ ජනතාවට සේවය කරන්න පුළුවන් මහ ජනතාව සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඒක මම හිතනවා අද ජාත්‍යන්තරය හරහා අපි ඉතාමත් පහත් තත්යකටපත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව ජාත්‍යන්තරය හර විදිහට අවබෝධ කරගෙන නැත ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ රටේ මැති ඇමතුරු පෙන්වන්න හදනවා තමන්ගේ ඒකාධිපතිත්වය පෙන්වලා මේ රටේ මහ ජනතාව මුලා කරගෙන බවට පත් වෙන ක්‍රමවේදයක් අපි බහුගේ කාලේ දැක්කා. නමුත් මට මතකයි අපි පොඩි කාලේ ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ වුණත් ජාත්‍යන්තරයත් සමග ශ්‍රී ලංකා නිදහසට කොතරම් කිට්ටුවෙන් වැඩ කරාද කියලා. නමුත් අද ඒ தත්ත්වය තනි කර කන පිට ගිහිල්ලා ජාත්‍යන්තරය අපිව ඉතාමත් සැහැල්ලුවට සලකන ජනාධිපතිවරයා පිටරටට ඒ රටේ දේශපාලන නායකයෝ හමු නොවන ඒ විතරක් නෙමෙයි එතුමාට කතා කරන්න තියෙන අවස්ථාවල් නැති කරන තත්වයකට මේ ආණ්ඩුව සමාජයේ ගෝල බාලයන්ගේ ක්‍රියාදාමයක අද සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක මම දකින්නේ එතුමාට කරන නිග්‍රහයකට වඩා රටට වෙන නිග්‍රහයක්. ඉතින් අපි ඒව හදාගෙන ඉදිරියට යාමේ පිළිවෙලක් ක්‍රියාදාමයක් අපි දැනට හදාගෙන තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සියලු දෙනාම සමග සාකච්ඡා කරලා අපේ වැඩ පිළිවෙල ඒගොල්ලෝ දැනුවත් කරලා මොකද අද උගාක් පක්ෂ ભેදයකින් තොරව උගාක් දෙනෙක් එක්ක අහුවෙන්න ලෑස්ති බව අපිට පේනවා. අපිත් එක්ක මේ ක්‍රමවේදය වෙනස් කිරීමේ වැඩ පිළිවෙලට. ඔව් දැන් ඔබතුමා කිව්වා වගේම ඇත්තටම වර්තමාන ආණ්ඩුවට ජාත්‍යන්තර විශාල බලපෑමක් තියෙන විශේෂ යුද්ධ අපරාධ පිළිබඳ චෝදනා එල්ල වෙනවා. ඒ වගේම රට අපකීර්තියටපත් වෙලා තියෙන දූෂණයටත් වෙනවා. ඒකට මේ දේවල් නිවැරදි කරගෙන යන්න ඒ කියන්නේ යම් කිසි අවස්ථාවක රජයෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ඉල්ලීමක් කළොත් එක් අවස්ථාවක මම හිතන්නේ නිශාන්ත මුසට්ටිගම මන්තුතුමා එක් අවස්ථාවක දෙල්ලි ආරාධනා කරනවා කියලා. එතකොට ඒ වගේ ආරාධනාවක් කරොත් යම් කිසි විදිහකට අපි දැක්ක අපේ ඉතිහාසයේ තිබ්බ පරිවාස ආණ්ඩු සම්ප්‍රදායක් තිබ්බ ජනතා මිත්‍රමුණ ඒ වගේ තත්ත්වයකට ගිහිල්ලා රටේ මේ අපකීර්තිය මකාලා ඊට පස්සේ නැසක් ඇති කරන්න ආරාධනා නෑ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙහෙමයි. සමහර වෙලාවට ආණ්ඩුව හිර වෙලා ඉන්න වෙලාවලට එක විපක්ෂය අයව බාවගෙන එහෙම නැත්නම් විපක්ෂය අයව ලබාගෙන කරන්න බලනවා. නමුත් අපිට සිදුවෙන්නේ රටක් හැටියට ඒක හැමදාම හරි විදිහට ක්‍රියාත්මක වෙන්න. නමුත් ඒක తాවකාලිකව තමන්ගේ සඳහා තමන්ගේ රජයේ පැවැත්ම සඳහා ක්‍රියාත්මක වෙනවට පිළිවෙලක් නෙමෙයි සිදුවෙන්නේ. ඒකයි මම අර ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය ගැන කිව්වේ. එතුමිය දේශපාලන අධ්‍යක්ෂ නැති වුණා ලෝකයේ සමග මම හිතන්නේ හිටපු මිත්‍රශීලීම ජනනායකාවක් බවට පත් වුණා. නමුත් අද ඒකේ තනිකර අනිත් පැත්තට අපි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අද අපිට අවශ්‍යන්නේ මේ රටේ මහ ජනතාවට තේරුම් ගිහින් තියනවා. දැන් තේරුම් යමින් පවතින මොනතරම් හොරකම් දූෂණ මේ රටේ වෙනවද? මුදල් හම්බ කරන්න එක පවුලක් පමණ ඒ අවශ්‍ය දේවල් ඒගොල්ලෝ ඕන වෙලාවට ඉදිරිපත් වෙනවා. කැබිනට්ටුවටත් තීරණ ගන්නකොට විශේෂයෙන් අපි දැක්ක පහුගිය කාලේ ක්‍රීඩා විකාශන අයිතිය තමන්ගේ බෞද්ධලික දෙකට දෙනකොට කැබිනට් එකේ සියලු දෙනාම අත උස්සලා තියෙනවා. ඉතින් මේ වගේ පොන්දක් නාරටි නැති කැබිනට්ටුවක් අද අපිට ඉන්නේ. ඉතින් එහෙම දේශපාලන සංස්කෘතියක් නෙමෙයි අපිට අවශ්‍ය. අපි කවුරු හරි කරන අය වැරද්ද පෙන්නලා ඒක නවත්තන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක් ඇති වෙ යුතුයි. මම දකිනවා පහුගිය 2005 ඉඳලා අද වෙනකන් ඒ තත්ත්වය උගාක් දුරට වෙනස් වෙලා
කියන දෙයට නටන දේශපාලන නායකයෝද පාර්ලිමේන්තුවේ ඥාණ්ඩු පක්ෂය. ඉතින් මම හිතනවා අද ඒක රටේ මහ ජනතාවට දැනුවත් වෙලා තියෙනවා. අපි රටක් හැටියට රටට වෙන අපකීර්තිය මකන්න ඉදිරිපත් වෙන්න කැමති කාණ්ඩයක් විශේෂයෙන්ම ජෙනරල් සරත්වන්තික මැතිතුමා කියලා තිබ්බා. අපි යුද අපරාධ වලට බය යුතු නැහැ. අපි ගිහින් මේවට මුහුණ දෙන්න ඕනේ කියලා. මොකද අපි කරලා නැති දෙයකට අපි වෙලා. නමුත් අපි මේවට ඉදිරිපත් නොවෙනකොට ලෝකෙ හිතන අපි මේවා කරලා තියෙනවා කියලා. ඉතින් මේක නොදන්න දේශපාලන නායකයෝ අර අපි කියන්නේ මාකට් එකට ගහන දේශපාලන නායකයන් ඡන්ද බලාගෙන ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා ක්‍රියාත්මක වෙනවා. නමුත් ඇත්ත තත්ත්වයේ මේ ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධතාවය ඇති කර ගැනීමට ඒ ගැන දැනුමක් රටවල් වලට ගිය පළියෙන් මේව තේරෙන්නේ නැහැ. මට ලොකු ආසනාවක් තිබුණා මම ක්‍රීඩා කරන කාලේ වුණත් අපි දැක්කේ රටවල් වල තියෙන තත්ත්වය මොකක්ද කියලා. නමුත් අවාසනාවකට වගේ අපි ඉන්න පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ආණ්ඩු පක්ෂයේ ගියාම උනත් ඒගොල්ලෝ හරි විදිහට රාජ්‍ය තාන්ත්‍රයත් එක්ක සාකච්ඡා කරනවද එහෙම නැත්නම් හෝටල් වලට ගිහිල්ලා විවේක සුවයෙන් ඉඳලා තමන්ගේ වැඩේට වැඩවල් කරගෙන එන අයද කියන එක මේ රටේ මහ ජනතාවට අද තේරුම් ගන්න තියෙනවා. අද කෙලින් ගිහින් ඕනම රටකට ගිහින් කතා කරන්න බැරි ආණ්ඩුවක් අද තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයටපත් උනේ ඕන නැති තමන්ගේ ඒකාධිපතිත්වය පෙන්වන්න ගිහිල්ලා. ඉතින් මම හිතනවා ඒව අපිට වෙනස් කර යුතුයි. වෙනස් කරන්න අපි රජයක් පිළිටුවත් අපිට මොකද මේ රටට එන කැලලක් මේක මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාට විතරක් නෙමෙයි. මේ කැලල්ල එන්නේ රටට. ඉතින් අපි ඒකත් ඉදිරියේදී වෙනස් කරගන්න අපේ වැඩ කොටස පෙන්වන්න ඕනේ. ඉතින් මමත් ජෙනරල් කරතතුමා කියපු දේ 100%ක් එකගව ඉන්නවා. මොකද අපි වැරදක් කළා නැත්නම් අපි කාටවත් බය වෙන්නේ නැහැ. ඉතින් ඒකම බය වෙන්න ඕනේ. මොකක් හරි අපේ තියෙන වැරදක් වෙලා තියෙනවා. ඉතින් මම ජෙනරල්තුමා කියලා තිබ්බා ඒක ඕන වෙලාවක ඕනම දැනකට ගිහිල්ලා මේ රටේ මුතුමා ඉන්න කාලේ හිටිය හොඳම යුද හමුදාව විනයගරුක හොඳම යුද හමුදාව කියන එක එතුමාට ඔප්පු කරන්න පුළුවන් කියලා. ඉතින් එවැනි පුද්ගලෙක් අවුරුදු දෙකමාරක් ඉරගෙදර දාගෙන ඉඳලා දැන් මේ ඔක්කොම ඉරුණාට පස්සේ මෙවැනි සාකච්ඡා කිරීමේ මම දන්නේ ඵලයක් තියෙනවද කියලා. මම දන්නේ ජෙනරල් ෆොන්සේකා මැතිතුමා එතුමාට වඩා මේ රටට කරන ලොකු ආදරයක් තියෙන පුද්ගලෙක්. ඉතින් එතුමා ඕන වෙලාවක අපි පක්ෂයක් හැටියට විතරක් නෙමෙයි මම පෞද්ගලිකවත් අපි ඉදිරිපත් වෙනවා රටේ අපකීර්තිය නවත්තන්න. නමුත් මේ ආණ්ඩුවේ අපිට ඉදිරිපත් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මන්ත්‍රීතුමා දැන් පාර්ලිමේන්තුව තුළ ඒක ඔබ පක්ෂයේ මන්ත්‍රීවරු 3 දෙනෙක් ඉන්නවා. ඒ මන්ත්‍රීවරු 3 දෙනාගේ මොකද ඒ කියන්නේ හඬා උදවීම පාර්ලිමේන්තුව තුළ මේ අදුරුදාශයේ පාලනයට එරෙහිව මම හිතන්නේ අපිට එක්ක මාධ්‍ය වලින් ඒක පෙනෙන්නේ නැද්ද දන්නේ නැහැ. ලොකු හඬක් ඒ කියන්නේ ඔබ සංගායන සමිතියෙන් මිසුලෙන් ජනතාවටම ඒ කියන්නේ විශේෂයෙන් පාර්ලිමේන්තුවේදී කතා කරනවා ආණ්ඩුවට විරුද්ධව. නමුත් ඔබගේ හඬ පිළිබඳව ඒක මහජනතාව සෑහීමක් තියෙනවා දකින්නේ නැහැ. නෑ මම හිතනවා අපේ පාර්ලිමේන්තුව තුළ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව පිටදිත් මම හිතන්නේ මේ රජයට ඇඟිල්ල දික් කළා චෝදනා කරන ඉන්නේ කීප දෙනෙක්. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ අපේ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කීප දෙනා පමණයි කියලා මේ පෞල් වාදය කියන එක කෙලින් කතා කරන්නේ. මම දැකලා නැහැ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් කරුණාම විතු සුළු ප්‍රතිපක්ෂ කරුණාම කවුරුත් ඒක කතා කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා රටට උගව දුරට තේරුම් අරන් ඉන්නවා කියලා. ඒ වගේම තමයි අපි එක පැත්තකින් රජයේ මොනවාරි හොඳ දෙයක් කරොත් අපි ඒවා මේ ඒක ගැන හොඳ කියලා කතා කරන කාණ්ඩයක් බවට පත්. මොකද රටට අවශ්‍ය වෙන්නේ දේශපාලන ක්‍රමයක්. අද වෙලා තියෙන රජයේ ඕනම දෙයක් හොඳ දෙයක් කරත් විපක්ෂය හදන්නේ ඒක මඩ ගන්න. නමුත් අපි එහෙම කරන්නේ අපි දැන් ක්‍රීඩාවක් අද්දෙන් නෙවෙයි අනිකුත් ආයතන ගැන අපි කතා කරනකොට හොඳ කරපු මැති ඇමතිවරු ගැන අපි හොඳට කතා කරනවා. ඒ වගේම හොරකම් කරපු අයට අපි ඇඟිල්ල දික් කරලා ඒක බයිනවා. ඉතින් අපි මම හිතනවා අද ඉන්න තත්ත්වය බලපුවාම ස්වතන්ත්‍රවාදී ජාතික සන්ධානය හරහා අපේ පක්ෂය මන්ත්‍රීවරු 3ක් වුණාට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 4ක් වුණාට මම හිතනවා අපේ 7 දෙනාගේ හඬ රටේ අවදි වෙලා තියෙනවා අනිත් විපක්ෂයේ සහ සමහරලාට ආණ්ඩුවටත් වැඩිය. ඉතින් මම හිතනවා රජයේ මේ අද මිනිස්සුන්ගේ රටේ මහ ජනතාවගේ ඕනකම වෙලා තියෙන්නේ එවැනි දේවල් කතා කරන දේශපාලන ක්‍රමවේදයක්. www.readsrilanka.com